දැන් බලපන්. ඔව්. විජේකාරයා උඩ ටැක්සියක් තියාගෙන මගේම ටැක්සියනේ යකෝ පට්ට ගහනු කියලා උගෙකට. හැබැයි ඒක සාධාරණද? ඉතින් යකෝ 1930 ගණන් වල ඉඳලා නේනම් අපි සාධාරණේ හොයන්න තාම හොයාගන්න බැරි වුණාට මම මොනවා කරන්නද? මං පල්ලි දෙයකට. හැබැයි 900 කීය විතරද? මං කිව්වේ දැන් 1930 ගණන් වල ඉඳලා සුද්ධෝ ගිය දා ඉඳලානේ මේ කෙලිය කළුනේ. අර ඒක වැඩක් නැහැ. දැන් මට සමාන තුනක් හයර් නැහැ. උඹ ඒකට වගේ කියනවද? ඒ විදිහ යකෝ මේක ගඟට දාලා බට්ටවල පම් ප්‍රෝධ අතර ගලවලා දාලා මගුල. එතකොට හරියයිද? හරියනවා. අර එන්නේ කියනකොටම අර එන්නේ ලව් එක ඔප්පු වෙලා. මට පේන්නේ ගමන කැන්සල් වෙලා වගේ. ආන් එනවා. පෙට්‍රල් ෆුල් ගහලා තියෙන ලව් කරන්න. මට පොඩි හදිසියක්. උඹලම ඊට බලලා මම ටක් ගාලා එන්නම්. මොකක් හරි තොප්පියක් වැටිලා වගේ. මුදලාලි. මට පේන්නේ ගිනි ගෙඩියක් මොනවා හරි. මටත් පේන්නේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වගේ. උඹට මොනවා වගේද පේන්නේ? මට පේන්නේ නිකන් දෙන්න එක කතා කර කර ඉන්නවා මොකක් හරි සම්බන්ධයක්. සම්බන්ධයක් තියෙනවා වගේ. මොකක් හරි සම්බන්ධයක් ලොකු දෙන්න අතර තියෙනවා. අනියම් සම්බන්ධයක්. මට කියන්න පුළුවන්. පුතා කිසි දෙයකට බය වෙන්න එපා. නිරපරාධ රංජන අමාරු වැටෙන්න මම ඊට තියන්නේ. මගේ ආලු පෙරකදොර මහත්තයෙක් ඉන්නවා. අපි හෙටම ගිහිල්ලා මහත්තයාට කියලා රංජන පොලිසියට බාර දෙමු. අසාධාරණට මම ඊට තියන්නේ නැහැ පුතා කවදාවත්. මුදලාලිට බුදු බවත් වෙන්න ඕන මුදලාලි. එනවා. මචං. මගේ ඔළුවේ තිබිච්ච ලොකු බරක් නිදහස් වුණා බා. අනේ අපිත් මේ බරක් තිබිලා නිදහස් කරගත්තා විතරම්මයි. යමුකෝ. අපි මේ විජේකකාරය කියන මේක තල්ලු කරන්න බෑ. මචං අපි වේලාසන වැඩි නේද ඇවිල්ලා තියෙන්නේ. හරි ලස්සනයි. එනවා කිව්වේ කීයටද? මං කොච්චර රස්සියද උනාද? මම යන්න කියලා ලෑස්තුනේ. අර පරක් වෙනවා. මම යනවා. මේ පොඩ්ඩක් ඉන්නකෝ. මෙතන වාඩි වෙන්නකෝ වෙච්ච දේ කියන්නේ. විජේ මල්ලි පරක් වුණා කියලා කෙල්ල අප්සෙට් ගහලාද දන්නේ? නෑ කිසිම දෙයකට බය වෙන්න එපා. අපි පරක් වුණාට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. පරක් වෙලා කරන තැනකට හොඳයි. ඒක අපි චාරිත්‍රයට ගරු කරන්න එපා. අපි සුද්ධ නෙමෙයිනේ යකෝ. ඒක පිළිගන්න එපා අපි නේද? ප්‍රශ්නයක් නෑනේ. නෑ මොනවද යකෝ ප්‍රශ්න? මගේ මල්ලි කරදරයක පැටලිලා ආවා. ඒකයි පොඩ්ඩක් පරක් වුණේ. එහෙනම් මං සමාව දෙනවා. වීලි ඉන්න එකේ තේරුමක් නෑ බං. තේරුමක් නෑ. මේක මොකද්ද මේකේ තේරුම? කාලේ නාස්ති කිරීමක්. ටට්ටක් ගාලා ලව් කරලා ඉවරක් කරලා දාපල්ලා. මොකද්ද මේක? අපි දෙන්න නිකයින් එකේ තේරුමක් නෑ. අපිත් මොනවද සෙට් කරගමු. ඔව්. බලපන් අර ඈත මන් දැක්ක දෙන්නේ කතවන්නනවා අර බලපන්. ඇත්ත කතාව. මෙයාට විතරද ඔක්කොම? මං කිව්වද උඹලට ලව් කරන්න එපා කියලා? මොකද මං උඹලා වත් වලින් අල්ලන් හිටියද? ඕන එකක් කරගනි. හරි. එහෙමද? වරේ. දුර යන්න එපා. යමන් ගිල ළඟම සෙට් කරගමු. බෝක්කයට යන්න. යම. ඒකත් හැදෙනවා. Excuse me. මේ උඹලා මෙහි කට්ටියක්ද? මෙහෙනේ අපි මෙහෙ නේද අපි? ඕගොල්ලෝ දන්නවනේ. මෙහි ඩුබායි යන ඒජන්සි එකක් තියෙනවද? තියෙනවා. මේ මෙයා ගාව තියෙනවා. මං ගාව තියෙනවා. හැබැයි දැන් අපි අරින්නේ නෑ ඇරලා කෙලවෙලානේ අපිට. අපි දැන් එහෙ ඉන්නෝ මෙහාට ගේන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ගෙනලා අතාරින කොටුවේ. ස්ටේෂන් එකට ඕන එකක් කරගන්න කියලා. කැමති නම් සහභාගී වෙන්න පුළුවන්. මේ ඔයගොල්ලෝ කැමති නම් අපි අරින්නා. ඉතින් අපි දෙන්නවත් අරින්නකෝ. නෑ එහෙම එක පාට අපිට ඕගොල්ලෝම රට යවන්න බෑ. අපි ඔය ඕගොල්ලන්ට පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. මේ දුර බැහැර රටවල්නේ නේද? දැන් හදිස්සියෙම යවන්න ඕනේ නම් දැන් අපි මෙතන මේ රූම් එක තියෙනවා. ඒකට කියන සාකච්ඡා මාර්ගෙන් මේක දැන් ගන්න. එහෙ ඉන්නේ උන් අපි මෙහෙ ගේනවා. රජුරොත් අපිට ලියුමක් කියලා තියෙන මෙහෙ එනවා. එන්නේ වැඩි වෙලා ඉවරයි. නිදින තාම නෑ. එන්නේ මගේ පරිස්සමට කියලා. අන්තිමට මට නෙමෙයි මුන්ව පරිස්සම් කරන්න වෙලා තියෙන්නේ. මට ඉස්ටාර්ට් කරගන්නේ. ඉතින් මල්ලි දුවා. මල්ලි කාර්යක්‍රමෙ ඉන්නපත් වෙලා. ඉක්මනට යම ලෝක යුද්ධය ආරම්භ දැන් බලපන් විජේකාරයාගේ තාත්තා නඩුකාරයෙක්.
එතකොට දැන් මොකද තව තියෙන පොඩ හිටපන්. එහෙනම් මේක නවතින කතාවක් නෙවෙයි වගේ. ඒක අපිට ලොකු ගෞරවයක්. අපි ඒකෙන් ආයුධ ප්‍රයෝජන ගමු. එතකොට දැන් ඔබට හොඳටම සුවර්ද මෙයා නඩුකාරයෙක්ගේ පුතෙක්ද එහෙම නැත්නම් කුඩුකාරයෙක්ගේ පුතෙක් එහෙම නැත්නම් පොල් කුඩු විකුණන එකගේ පුතෙක්ද කියලා. පුතා ඒකනේ වැන්දේ. වැන්දා. එහෙනම් සුවර්ද මට. එහෙනම් අපි බීලා ඉන්න ඇති මචං මං හිතන විදිහට. දැන් ඒක තාත්තා පුතාට වැන්දද පුතා තාත්තට වැන්දද? පුතා. විජේකාරය පුතා. ඒකනේ. පුතා වැන්දේ. එහෙනම් අපි මේකේ අයිති ප්‍රයෝජන ගන්නම ඕන අයිති ප්‍රයෝජන. අපි ප්‍රථම ප්‍රහාරය කාටද? ගන්න ඕන අයිති ප්‍රයෝජන ගන්න ඕන. අපි ගහපන් අරුට. ගහපන්. අඩෝ. එනේ උන්ට ගහපන්. දුපන්. යකෝ මු අපේ කෙක්නේ. ඉතින් යකෝ අපේ කෙකුටනේ නම් අපි ඉස්සෙල්ලා ගහන්න ඕන. චාරිත්‍ර වලට ගරු කරන්න ඉගෙන ගනින්. ගහපන්. මේක වදින්නේ නැහැ බං. හරි වදින්න තමයි දෙන්නේ. වදිනකම් පොඩ්ඩක් ඉන්නවා ඉවසන්න පුරුදු වෙනවා. මොන මකබාව දාපෙල ඉඳන් කෑ ගහනවා ගහන්න දෙන්නේ නැහැ මම. මේ පුතා කියපු ළමයා නේද? ඔව් තාත්තේ. යන් අපි ගෙට. නෑ තාත්තේ මේ මල්ලිගේ වැඩේට යන්න පරක් වෙනවනේ. අපි ඉක්මනට යමු නේද? දුවගේ ගම කොහෙද? අපි රත්මල්ලියා එස්ටේට් එකේ හිටියේ. රත්මල්ලියාවේ? පොඩි කාලේ ඉඳලා මං හොඳට දන්න තැනක් නේ. මොකද තාත්තගේ නම? ડોક્ટર සැම්සන් වීරකැටිය. මොනවා? මේ සැම්සන්ගේ දුව? ඔව් අංකල්. දුවගේ තාත්තා මගේ හොඳ යාළුවෙක් නේ. එංගලන්තෙදී ඇක්සිඩන්ට් එකක් වෙලා මේ දුව ගැන කොහොම විස්තර මට කියලා තිබුණා. මේ ඇත්තට මේක පුදුම හමුවීමක්. මට හරිම පුදුමයි. මට හරි සන්තෝෂයි. මේක නඩුකාරයා ගෙදරද? නෑ බල බාප්පගේ ගේ කියලා හිතුවද? දුවයි පුතයි නගින්න මගේ කාර් එකට. එතකොට අපිට යන ගමන් විස්තර කතා කරන්න පුළුවන්. හේයි. උඹලා පස්සෙන් වරෙන්. ඔව් ඉතින් අපි හැමදාම පස්සෙන්නේ. ඔව් අපි පස්සෙන් තමයි එන්නේ. ඒවා අපි අතාරින්නේ නෑ. පස්සෙන් මේනවා. මැරණකම් මේනවා. පස්සෙන්ම තමයි එන්නේ. පිටට ගොඩුවෙන් ටැක්සියට. කියන්නේ වහගන්න. දොරවල් වහගන්න. මම අත යන්න. දොර ඇරියේ මම. ඒකයි. ඉන්න බලාගෙන දොරවල් වහගන්න පොලිසිය ඉන්නවා. ඔගොල්ලෝ යන්නේ නැද්ද? අපි හෙට එනවා. ඉන්නේ යන්නේ. අන්න යකෝ යනවනම් ඩිකියට හරි නැගපල්ලා. ඉන්න තමයි යදන්නේ. අහිනවා බල. අර දැම්මම දෙන්න ඇවිල්ලා. උන්ට හිටම මම ටෝක් එකක් දාලා එන්න. අනි අර ඇවුල අල්ලන්න. ඉක්මනට අනේ මං කරන්නකෝ. අර එන්න පුත හොඳ නෑ ඉස්සාත් කරපා ඉස්සාත් කරපා. ඒ ඔන්න මුළු වදිනවා ඉවරයි. අයියෝ ඔය මගේ ධර්ම ලොන්ඩ්‍රියට දාලා